Hi guys, ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ AI වීඩියෝ එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඔයා හිතාගෙන ඉන්නවා නම් කාටුන් channel එකක් නිර්මාණය කරන්න, ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. මම ඔයාලට කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ, ඒකට ස්ක්‍රිප් එක නිර්මාණය කරන්නේ කොහොමද? එතකොට ඒවට අදාළ වෙන AI tools මොනවද? එතකොට ඔයාලට වීඩියෝ එක එඩිට් කරගන්න ඕන tools මොනවද? එතකොට මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන ඒ සියල්ල A to Z අද කියලා දෙනවා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. මුලින්ම අපි හිතන්න ඕනේ අපි කාටුන් channel එකක් කරනවා නම් මොකද්ද මුලින්ම හදන්නේ? එක්කෝ ඔයා කාටුන් කතාවක්ද නැත්නම් සින්දුවක්ද ඩයලොග් එකක්ද ඒ මොකක් හරි දෙයක් ඔයා මුලින්ම තීරණය කරන්න. ඒ තීරණය කරලා ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මුලින්ම මේකට ඔයාගේ ඔළුවේ තියෙන අදහසට අනුව කතාවේ ස්ක්‍රිප්ට් එකක් නිර්මාණය කරගන්න එක. මම දැන් කියලා දෙනවා ඔයාලට කොහොමද ඒක කරන්නේ කියලා. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕනේ මේක ChatGPT කියලා ලියා ගන්න ඕනේ. ඒක කරන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම ඔයා ChatGPT කියලා සර්ච් කරගන්න. ඉතින් ChatGPTට ගිහිල්ලා ඔයා මුලින්ම කරන්න ඕනේ new chat කියන එකට යන්න. new chat කියන එකට ගිහිල්ලා මෙන්න මෙතනින් ඔයා මෙයාට ලියන්න ඕනේ ඔයාගේ හිතේ තියෙන විදිහේ කතාව මොකක්ද කියලා. මගේ ඔළුවේ දැන් මේ වගේ කතාවක් ඕනි කියලා අයිඩියා එකක් නැහැ. ඉතින් මම ඒ නිසා මේ හාවෙක් ගැන කාටුන් එකක් හදන එකක් තමයි ඔයාලට අද කියලා දෙන්නේ. හරි. දැන් ඉන්න මම කියලා දෙන්නම් මේ කොහොමද කරන්නේ කියලා. හරි. මෙන්න මේ විදිහට ටයිප් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මෙතන send prompt කියන එක දෙන්න. එතකොට මෙයා හරි ලස්සන කතාවක් ලියලා දෙනවා. මට පොඩි දෙයක් අමතක වුණා. මෙතන අපි දුන්නොත් parts කීයකින් වගේ දෝනි කියලා මෙයා 5කින් විතර වගේ දුන්නොත් මෙයා ආයේ 5කින් විතර complete කරලා දෙනවා prompt. හරි. මෙයා කොහොමද මට scans 8ක් දීලා තියෙනවා. මම ඉතින් ඒ 8න් නිර්මාණය කරලා පෙන්නන්න කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. මුලින්ම ඔයා මේක කොපි කරගන්න. මෙන්න මේක. මේක කොපි කරගෙන ඔයාට තේරෙන්නේ නැත්නම් මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා මෙන්න මෙතනින් English to Sinhala කියලා සර්ච් කරලා මෙතනින් ඔයාට පුළුවන් Google Translate වලින් මෙන්න මෙතනට paste කරලා ඒ කතාව ඔයාට මෙතනින් කියව ගන්න පුළුවන් මෙන්න මෙතන මොකද්ද මේ දාලා තියෙන්නේ කියලා මියා කතාව. හරිද? ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත කාටුන් කතාවේ සිංහල අර්ථය. හරි. දැන් අපි මෙතන මේ සිංහලට මේක කන්වර්ට් වෙලා තියෙනවා. අපි ඉතින් මේක එකපාරක් කියවන්න ඕනේ. ඔයාට ඉංග්‍රීසි තේරෙන්නේ නැත්නම් හරි. මෙන්න මේ විදිහට අපි මේම සිංහලට දාගෙන මේක කියවලා බලන්න. මෙයා මොකද මේ අපිට නිර්මාණය කරලා දීලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ කතාව කියවලා බැලුවා. හරි ලස්සන පුංචි කතාවක් තමයි එන්නේ. එතකොට මෙයා කියනවා අපිට සෑම prompt එකක් නිර්මාණයකටම මෙන්න මේ ටික මුලින් අපි මේකට ඇඩ් කරන්න ඕන කියලා. බෝබෝ යන කුඩා ආකර්ශනීය සුදු හාවෙක් වටකර මුදු ශරීරයක් විශාල ප්‍රමාණයේ ප්‍රකාශිත බුරු පැහැයකි. ඉතින් මේ තියෙන prompt මෙයා මේ නිර්මාණය කරන 5යි 6යි. මෙන්න මේ විදිහට මේක. මෙන්න මේක අපි copy කරලා අරගෙන තමයි
අපි වීඩියෝ එක නිර්මාණය කරගන්න කොටස් හදාගන්නේ. ඉතින් මේ කොටස් හදාගන්න හැම පාරකම අර මෙයා මෙතන මේ කියලා තියෙන කොටස ඇඩ් කරන්න ඕනි. ඒ කියන්නේ මෙන්න මේක බෝබෝ යන කුඩා ආකර්ෂණීය සුදු මැලි සුදු හාවෙක් කියන එක. මේ තියෙන්නේ ඒක තමයි. මේ තියෙන්නේ Bobo is a small, adorable, fluffy white rabbit, round, soft body, oversized, expensive brown. ඒ කොටස ඇඩ් කරන්න ඕනි ඉතින්. හරි. අපි මේක කොපි කරලා අරගෙන මෙන්න මෙතනට අපි පේස්ට් කරගමු දැන්. මේ තියෙන ෆස්ට් ප්‍රොම්ප්ට් එක. ඉතින් අපි මෙන්න මෙතෙන්ට මේක පේස්ට් කරගන්නවා. හරි. ඒ විදිහට පේස්ට් කරගත්තට පස්සේ තියෙන්නේ අපි මේ ප්‍රොම්ප්ට් එක මේ විදිහට කොපි කරලා ගන්නවා. කොපි කරලා අරගෙන දැන් මෙන්න මෙතන තියෙනවා AI video generator text to video AI tools Canva කියලා. ඉතින් මේක ක්ලික් කරලා බලමු අපි කොහොමද එන්නේ කියලා. මේ තියෙන generate AI video කියලා. ඒක ක්ලික් කරාට පස්සේ අපිට open වෙන්නේ මොන වගේ interface එකක්ද කියලා අපි බලමු. හරි. මේ තියෙන්නේ. එතකොට මෙන්න මෙතනට අපේ ඊළඟ වීඩියෝ එකට අදාළ prompt එක paste කරන්න ඕනේ. එතකොට ඒ වීඩියෝ එක මෙතන ජෙනරේට් වෙනවා. මෙන්න මේ ෆෝර්ත් වන් එක අපි එකට කොපි කරලා පේස්ට් කරගෙන බලමු. හරි මෙන්න මෙතනින් තමයි ඊට පස්සේ මෙතන මේ සබ්මිට් කියලා එකක් එනවා. එතන මේ තියෙනවා රේට් එක 16.9 කියලා. මේක වෙන මොනවත් හදන්න දේවල් නැහැ. අපි මෙතනින් සබ්මිට් දෙමු. මෙතනින් වීඩියෝ එක ජෙනරේට් වෙනවා. බලමු කොයි විදිහටද ඒක ජෙනරේට් වෙන්නේ කියලා. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට එක දවසින්ම හදාගන්න බැරි වෙනවා කාටුන් එකක්. මොකද මේ ෆ්‍රී ප්ලෑන් එකේ සීමිත ප්‍රමාණයක් තමයි අපිට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම ඔයාලට තව එකක් කියලා දෙන්නම්. Halo AI කියලා එකක් තියෙනවා. ඒක නම් හරි ලස්සන AI වීඩියෝ ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මම ඒකත් ඔයාලට කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. අපි මේ විදිහට AI ජෙනරේට් වීඩියෝ ජෙනරේට් කරන එකකින් නැතුව 3-4ක් පාවිච්චි කරොත් ඉතින් අර වීඩියෝස් වල සමාන නෑ ඔක්කොම. ඒතකොට එකකට එකක් ටිකක් වෙනස් වෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් නම් ඔයා කතා ඒ කියන්නේ කාටුන් 3ක් විතර වගේ හදන්න පටන් අරගෙන එතකොට දවස් 3ක් යනකොට සාමාන්‍යයෙන් 6කින් විතර වගේ ගත්තොත් කොටස් ඒ කතාව ඉවර කරගන්න පුළුවන් නම් ඔයාට එතකොට මේ අද දවසේ මේ Canva එකේ දෙකක් වගේ වීඩියෝස් ජෙනරේට් කරන්න සාමාන්‍යයෙන් හැම එකක වීඩියෝ 3ක් ජෙනරේට් කරන්න දෙනවා. දෙකක් වගේ නම් පුළුවන් ඔයාට දවස් 3ක් විතර ඇදී වීඩියෝ 6ක් විතර ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වගේ platform 3ක් විතර ගන්න. AI පාත් 3ක් විතර අරගෙන කතා 3ක් ඒ තුනෙන් නිර්මාණය කරගන්න. එතකොට ඔයාට දවස් 3ක් විතර යනකොට කතා 3ක් කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා ඒ වගේ කතා හදන්න පටන් ගන්නකොට දවසට එක වීඩියෝ එකක් ඔයා අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඔයාට පුළුවන් ඒ එක වීඩියෝ එක ගානේ අප්ලෝඩ් කරගෙන යන්න. හරි. දැන් බලමු මෙන්න මේක අපිට ජෙනරේට් වෙලා ඇවිල්ලා තියෙනවා. බලමු ප්ලේ කරලා. මෙන්න මේ විදිහට තමයි ඒක ජෙනරේට් වෙලා ඇවිත් තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනින් අපි ඒක ඩවුන්ලෝඩ් කරගමු. හරි. ඒක ඩවුන්ලෝඩ් වුණා. ඉතින් මම මේ ඔයාලට කියලා දීපු විදිහට මම අනිත් ප්‍රොම්ප්ට්ස් ටිකටත් හරියන්නේ වීඩියෝස් ටික ජෙනරේට් කරගන්නවා. ඉතින් මම ඒ ඔක්කොම පෙන්වන්න ගියොත් වෙලාව යන නිසා මම ඊළඟට ඔයාලට කියලා දෙන්නම් මේ හදාගත්ත වීඩියෝස් වලට වොයිස් ඇඩ් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේක AI platform එකක් මගින්ම කරගන්නත්. ඒ වුණාට මම හිතනවා ඉතින් AIම දාන්න නැතුව වොයිස් එකත් ඔයාලම
වොයිස් කරගන්න පුළුවන් නම් ඔයාලටම හොඳයි කියලා. ඉතින් ඒක මම මේක ඉංග්‍රීසි වලින් කරන්නේ. ඉතින් ඔයාලට මේක පුළුවන් සිංහලෙන් කරන්න. ඔයා මේ විදිහට ලස්සනට වොයිස් ටික සිංහලෙන් කරගත්තොත් ඒක AI වීඩියෝ එකක්ම විදිහට වෙන්නේ නැහැ. එතකොට ඔයාගේ YouTube channel එකටත් ඒක ටිකක් වටිනවා. ඉතින් මේ ඔයාට මම කිව්ව විදිහට ඔයාගේ mobile phone එකට download කරගන්න පුළුවන් voice changing app තියෙනවා. ඒ app එකක්. එතකොට ඔයාගේ voice එක ඕනනම් වෙනස් කරගන්නත් පුළුවන් පොඩි බබෙක්ගේ විදිහට. එතකොට කාටුන් කැරක්ටර් එකක් විදිහට ඒ විදිහට. ඉතින් ඒක download කරගෙන ඊට පස්සේ ඒ ටික මේ AI videos ටිකට add කරගන්න පුළුවන්. දැන් මම අද කියලා දෙන්න හදන්නේ TTS මේක කියන එකෙන් voice කරලා මේකට add කරගන්නේ කොහොමද කියලා. අපේ මේ කතාව තමයි මෙතන මේ තියෙන්නේ. එතකොට දැන් අපි මේ කතාව මේ වීඩියෝ එකත් එක්ක සම්බන්ධ කරනවා. ඉතින් මම දැන් කියලා දෙන්න හදන්නේ ඔයාලට ඒක කොහොමද කරන්නේ කියලා. හරි මේ කතාවේ තියෙන මෙන්න මේ පළවෙනි කොටස. A little rabbit named Bobo lives in forest කියන මෙන්න මේ කොටස අරගෙන අපි මේක voice කරගන්නවා. ඉතින් මේක voice කරගන්න මෙන්න මෙතන browser එකට ගිහිල්ලා TTS මේක කියන AI platform එකෙන් එතකොට අපි මෙතන TTS මේක කියලා මේක search කරනවා. ඒ විදිහට search කරලා මේ තියෙන free text to speech online TTS මේක කියලා අන්න ඒකට ගිහින් ඉතින් මෙන්න මේ මම ඉස්සෙල්ලා මේක paste කරපු හින්දායි මෙතන එහෙම තියෙන්නේ. අපි copy කරගත්ත එක මේ විදිහට paste කරලා අපි මෙන්න මෙතනින් තෝරගන්න ඕනි. ඔයාලට ඕනනම් male voice එකක් ඕනනම් male voice එකක්, female voice එකක් ඕනනම් female voice එකක්. එතකොට පොඩි බබාලාගේ voice තියෙන ඒවාත් තියෙනවා. ඒකක් ඕනනම් ඒකක් උනත් ඔයාලට select කරගන්න පුළුවන්. මම දැන් මේකට කාටුන් කතාවක් ඉඳලා child voice එකක් තමයි තෝරගෙන මේ තියෙන එකක්. female child voice කියලා. ඔයා ඉතින් මේකේ මොකක් හරි ඔයාට හොඳයි කියලා හිතෙන voice tone එකක් තියෙනවා නම් ඔයා ඒකේ number එක මතක තියාගන්න. එතකොට ඔයාට මෙතන තෝරගන්න හරි ලේසි වෙනවා. මම මේ 24.01/2001 කියන එක තමයි තෝරගත්තේ. ඉතින් අපි මේක මෙන්න මෙතනින් convert to speech කියන එක දෙන්න ඕනි අපි මේ දීපු එක. ඉතින් එහෙම convert කරන්න කලින් අපේ මෙතන ඉල්ලලා තියෙන capture code එකක්. ඉතින් එයාලා මේ අපිට මේ දීලා තියෙන 6695 කියලා එකක්. ඉතින් අපි ඒක හරියට මේ capture code එක තියෙන තැන යටින් type කරගන්න ඕනේ. A little rabbit named Bobo lives in a cozy forest cottage. One evening, he sees a tiny glowing star fall from the sky and land near the forest. අන්න ඒ විදිහට තමයි මේක voice එක convert වෙන්නේ. එතකොට මෙන්න මෙතනින් මේක download කරගන්න පුළුවන්. මෙන්න මෙතන මේක download දුන්නාට පස්සේ මෙතනින් මේක මේ විදිහට download වෙනවා. ඉතින් කියනවනේ මෙතනින් download කරන්න නැතුව ඉන්නවා නම් හොඳයි. මොකද කියනවනම් සමහර වෙලාවට අපි කලින් convert කරපු එකම එකක් තියෙනවා නම් ඒකම download වෙන්නත් පුළුවන්. එතනින් download දුන්නාට පස්සේ මට ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ නිසා ඔයා අර convert කරගත්ත තැන මම ඉස්සෙල්ලා download කරගත්ත තැනින්ම click කරලා download කරගන්න. ඉතින් කියනෝනේ ඊළඟට අපි මේ විදිහටම ඊළඟ එකත් voice කරගන්නවා නම් ඊළඟ එකත් copy දෙවෙනි එකත් අපි copy කරලා අරගෙන text එක අපි මෙතනින්ම paste කරලා convert දෙනවා අර විදිහටම capture code එක දීලා convert කරාට පස්සේ අපිට පුළුවන් මේකෙත් voice එක download කරගන්න. දැන් අපි ඔක්කොම අපේ කාටුන් එකට ඕන කරන ටික voice ටිකත් හදාගෙන ඉවරයි videos ටිකත් හදාගෙන ඉවරයි. ඉතින් මම දැන් කරන්න හදන්නේ මෙන්න මේ Canva එකෙන් වීඩියෝ එක edit කරගන්න තමයි. ඔයාලට CapCut මේ වගේවත් පාවිච්චි කරන්න පුළුවන් වීඩියෝ එකක් edit කරගන්න. ඉතින් මම use කරන්නේ මෙන්න මේ Canva කියන එක තමයි. ඉතින් මෙන්න මේ Canva එකට ගිහිල්ලා අපි long videos නේ හදන්නේ. ඉතින් එතකොට මෙන්න මේ presentation කියන size එකෙන් තමයි හදා ගන්න ඕනේ. නැත්නම් ඔයාට මෙතනින් search කරලා mobile video කියන size එකෙන් ගත්තොත් ඔයාට ඔය සාමාන්‍යයෙන් මේ short videos හදන්න ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මෙතනින් තමයි යන්නේ. මට ඕන 16:9 videos හදන්න හින්දා. හරි. මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට එතකොට එන්නේ. ඉතින් ඒ විදිහට තියෙන වීඩියෝ මෙන්න මෙහෙම ආවට පස්සේ මෙන්න මෙතන අපි අනිවාර්යයෙන්ම right click කරලා edit as video කියන එක දෙන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ වගේ path එකක් එන්නේ අපිට. මෙතනින් අපිට blank
බ්ලැන්ක් පේජ් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ මේක අපි කොහොමද ඉදිරියට කරන්න කියලා බලමු. මුලින්ම අපි කරන්න ඕන මේ අප්ලෝඩ් කියන තැනට ගිහිල්ලා මෙන්න මේ අප්ලෝඩ් ෆයිල් කියන එකට ගිහින් මේ තියෙන්නේ මං හදාගත්ත වොයිස් ටික. ඉතින් ඒ වොයිස් ටිකයි මෙන්න මේ වීඩියෝස් ටිකයි. ඉතින් මම මෙන්න මෙතනට ගිහිල්ලා මේ ටික ඔක්කොම සිලෙක්ට් කරනවා මේ විදිහට සිලෙක්ට් කරලා මෙතන ඕපන් දෙනවා. ඒ විදිහට ඕපන් දුන්නාට පස්සේ මෙන්න මෙතෙන්ට ඔක්කොම ටික අප්ලෝඩ් වෙනවා. මේ ඔඩියෝ ටිකත් අප්ලෝඩ් වෙනවා, වීඩියෝස් ටිකත් අප්ලෝඩ් වෙනවා. මම මේක මට ලේසි වෙන්න නම්බර්ස් කරගත්තා. 1 2 3 4 කියලා මම දාලා මේ වීඩියෝස් ටිකත් ඒ විදිහට මම නම්බර්ස් කරගත්තා. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ නම්බර් කරපු එක පේනවා. හරි. දැන් අපි මෙන්න මෙතන ඔඩියෝ එක අරගෙන ෆස්ට් එක මෙන්න මෙතෙන්ට දානවා. දාලා අපි වීඩියෝස් වලට ගිහිල්ලා මෙතන ෆස්ට් එක බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ ෆස්ට් එක. ඉතින් මම ෆස්ට් එක අරගෙන මෙන්න මෙතෙන්ට දානවා. ඉතින් දැන් මෙන්න මේ විදිහට තමයි ප්ලේ වෙන්නේ. A little rabbit named Bobo lives in a cozy forest cottage. One evening, he sees a tiny glowing star fall from the sky and land near the forest. ඉතින් ටෝන් එක නම් ටිකක් දිගයි. එතකොට අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මේක කොපි කරලා අරගෙන මෙන්න මෙතනට අපි මේක පේස්ට් කරලා දාලා ඔයාට පුළුවන් මේක මෙන්න මෙතන ට්‍රාන්සැක්ෂන් එකක් දෙන්න. මොකද නැත්තම් මෙතන මේකෙන් මේකට යනකොට මෙතන මේ ලොකු මෙන්න මේ තියෙන මේ match and more කියලා එකක් අන්න ඒක මේ දුන්නාම නම් එච්චර ලොකුවට පේන්නේ නැහැ. මේක මේ ට්‍රාන්සැක්ෂන් එක ඔන්න බලන්න. The forest cottage. One evening, he sees a tiny glowing star fall from the sky and land near the forest. හරි. දැන් මේක තවත් මදිනේ. ඉතින් අපිට එතකොට මේකේ ස්පීඩ් එක මෙන්න මෙතනින් චුට්ටක් අඩු කරන්න පුළුවන්. එතකොට මේ වීඩියෝ එකේ දිග වැඩි වෙනවා. එතකොට මේක ටිකක් ස්ලෝ මෝෂන් තමයි ප්ලේ වෙන්නේ. මේකත් අපි මේ විදිහට කරමු. හරි. මෙන්න හරි. දැන් මේ දෙක මේ විදිහට ආවා. ඔයාට දැන් මේ විදිහට ආවට පස්සේ දැන් අපි බලමු දෙවෙනි එක. දැන් මේක නම් ඕන මෙන්න මෙතන මේ වොයිස් එකත් මේ විදිහට අඩු කරලා මෙතනත් මේ විදිහට අඩු කරලා අපි දෙවෙනි එකට යමු. මෙන්න මේ අප්ලෝඩ් කියන තැනට ගිහිල්ලා මේ ඔඩියෝ එකේ සෙකන්ඩ් එක මෙතෙන්ට දාගන්නවා. හරි. ඊට පස්සේ අපි වීඩියෝ එකේ සෙකන්ඩ් එකම එතෙන්ට ගන්නවා. මේ තියෙන්නේ අන්න ඒ විදිහට අපි මේ නම්බර්ස් පිළිවෙලට මේ ටික ඔක්කොම මේකට සෙට් කරගන්න ඕනේ. ඉතින් මතක තියාගන්න මෙතනට අනිවාර්යයෙන්ම මේ විදිහට ට්‍රාන්සැක්ෂන් එකක් මෙතනින් දෙන්න. නැත්තම් මෙතන මේකයි ඔන්න බලන්නකො මම මේක ප්ලේ කරලා පෙන්නන්න. Bobo follows අන්න the දැක්කද? glowing light and ඒක වෙනම පේනවා. එතකොට මෙන්න මේකත් ඒකට හරියනවා මේ. දැන් මේක මේ වුණාම හරි ස්මූත්ලි මේක Bobo follows the අන්න ඒ glowing light and විදිහට එකකින් එකට මාරු වෙනවා. ඉතින් කියන්න ඕනේ ඔයාට මේක බැරි වෙලා හරි මේ හාවා මේ පැත්තට හැරිලා ඉන්න නැතුව අනිත් පැත්තට හරව ගන්න ඕන නම් මෙන්න මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ ෆ්ලිප් කියලා එකක් තියෙන අන්න එතන මෙන්න මේක හරවන්න පුළුවන්. ඒත් මේක අනිත් පැත්තට හරවන්න ඕන නම් එහෙමත් පුළුවන්. මේ විදිහට හරව ගන්න පුළුවන්. තව මෙන්න මෙතන දැන් ඔයාට මේ වීඩියෝ එකේ මේ මුල් ටික මෙතන අනවශ්‍යයි කියලා හිතන්නකෝ මේ. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතන මේ තියෙන්නේ මේ ට්‍රිම් කරන්න එකක් අන්න ඒතර ට්‍රිම් දුන්නාට පස්සේ මෙන්න මේ වගේ පේන්න ඕනේ. එතකොට ඔයාට මෙන්න මෙතනින් මේක
මෙන්න මේ විදිහට මේ අනවශ්‍ය ටික අයින් කරන්න පුළුවන්. එතකොට ඔයාට මෙන්න මෙතනින් දැන් නම් වීඩියෝ එක ප්ලේ වෙන්න ඕනේ මේ කොටස විතරයි නම් ඔයාට මෙතන ඩන් දුන්නාට පස්සේ මේක ප්ලේ වෙන්නේ මෙන්න මෙතනින් ඉඳන් විතරයි. හරිද? ඉතින් ඔයාට ඒක ආපහු එක වැඩි වගේ නම් ඒ ට්‍රිම් කරන්න ඕන නම් ඒක එතනින් ආපහු මේ විදිහටත් ආපස්සට ගන්න පුළුවන්. තව මෙතනින් තමයි ස්පීඩ් එක වැඩි කරන්නේ. එතකොට මෙන්න මෙතනින් පුළුවන් ඔයාට මෙන්න මේකෙන් ක්‍රොප් කරන්න පුළුවන්. මේකේ මේ අනවශ්‍ය කොටසක් තියෙනවා අඩු කරලා ඒ විදිහට කරන්න පුළුවන්. තව එකක් කියන්න ඕනේ ඔයාලට මේ වීඩියෝස් හදා ගන්නකොට සමහර ඔය පික්සර්ස් වගේ ප්ලැට්ෆෝම් එකකින් හදා ගන්නවා නම් මෙතන පික්සර්ස් කියන එක වැටෙනවා. එයාලගේ වෝටර්මාක් එක වැටෙනවා. ඉතින් ඔයාලා මේකට අප්ලෝඩ් කරන්න කලින් ඔයා Google එකට ගිහින් සර්ච් කරන්න වීඩියෝ වෝටර්මාක් රිමූව් කියලා. එතකොට එහෙම සර්ච් කරාට පස්සේ ඔයාට ඒ වගේ වීඩියෝස් වල වෝටර්මාක් රිමූව් කරන ගොඩාක් ඒවා එනවා. ඉතින් ඒකකට ගිහිල්ලා ඔයාට ඒ වීඩියෝස් වල වෝටර්මාක් එක රිමූව් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක ඒ වීඩියෝස් ටික මේකට අප්ලෝඩ් කරගන්න. අප්ලෝඩ් කරලා මේ විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මෙතෙන්ට තව ඕනනම් පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ඇඩ් කරන්න. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලාත් මම මේ ගමම්ම කියන්නම්. ඔයා මෙතෙන්ට යන්න ගිහිල්ලා සුනෝ කියලා ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා සුනෝ AI මියුසික් ජෙනරේටර් කියලා එකක් තියෙනවා. ඉතින් ඒකට ගිහිල්ලා මෙන්න මේ විදිහට සුනෝ එකට ආවට පස්සේ අපි මෙන්න මෙතන ක්‍රියේට් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා මෙන්න මෙතනින් අපි මියුසික් එකක් විතරක් ක්‍රියේට් කරනවා නම් මෙන්න මෙතන ඔයාට ටයිප් කරන්න පුළුවන් create a bedtime kids music කියලා. ඉතින් එතකොට මෙන්න මේ විදිහට දීලා ඔයාට මේක ක්‍රියේට් දුන්නාට පස්සේ මෙන්න මෙතනින් එයා අපිට ඒක ක්‍රියේට් කරලා දෙනවා. හරි. හරි අපි මේක දැන් ප්ලේ කරලා බලමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ අපි කැමති එක මෙතනින් තෝරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම දැන් අර ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකත් මේකට ඇඩ් කරගන්නවා. මෙන්න මේ විදිහට. ඉතින් දැන් මෙන්න මේකේ ටෝන් මේ වොලියුම් එක තියෙනවා 100ක් විදිහට. ඉතින් ඒ වුණාට අපි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් මේකට ඇඩ් කරනකොට ඒක ඒ වගේ වොලියුම් එකක්ම තියන්න එක හරියන්නේ නැහැ. මොකද එතකොට මේකේ අපි අර වොයිස් කරගත්ත ටික ඇහෙන්නේ නැති වෙන නිසා. ඉතින් ඒ නිසා මම මේක මෙතෙන්ට ඇඩ් කරලා ඊට වඩා ගොඩක් අඩු වොලියුම් එකක් විදියට තමයි තියන්නේ. මෙන්න මේක මෙහෙම ඇඩ් කරලා එතනින් 14ක් විතර වගේ වෙන්න තියෙන. ඉතින් මේක බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් නිසා ලොකු වොලියුම් එකකින් ඇහෙන්න ඕන නැති නිසා. හරි අපි දැන් ප්ලේ කරලා බලමු. A little rabbit named Bobo lives in a cozy forest cottage. One evening, he sees a tiny glowing star fall from the sky and land near the forest.
Bobo follows the glowing light and discovers that the little star is sad because it cannot fly back home. මේ විදිහට තමයි ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක අපිට ඇහෙන්නේ. හරි. මම මේ වීඩියෝ එක දැන් හදලා පෙන්නන්නම් ඔයාලට. හරි. මම මෙන්න මේ විදිහට වීඩියෝ එක ක්‍රියේට් කරලා ඉවර කරගත්තා. එඩිට් කරලා ඉවර කරගත්තා. අපි මේක එකපාරක් ප්ලේ කරලා බලමු මේක මොන වගේද කියලා. A little rabbit named Bobo lives in a cozy forest cottage. One evening, he sees a tiny glowing star fall from the sky and land near the forest. Bobo follows the glowing light and discovers that the little star is sad because it cannot fly back home. Bobo tries several funny ways to help: jumping, climbing a tree, and even building a tiny balloon. Nothing works. Finally, Bobo notices that the star becomes brighter whenever he sings to it. Bobo sings his favorite little song, and the star suddenly floats into the sky. හරි. ඒ විදිහට තමයි මේ වීඩියෝ එක එඩිට් කරේ මම. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන ෂෙයා කියලා කොටසක් තියෙනවා. ඉතින් මම අන්න ඒකට ගිහිල්ලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඒකට ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ මෙතන අපිට මෙන්න මෙතන අපි අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්න ඕනේ JPG ෆයිල් එකක්ද නැත්නම් PDF එකක්ද ඒ විදිහට. දැන් මම අපිට ඕනේ MP4 වීඩියෝ එකක් නේ. ඉතින් මෙතන දැන් ඒක සිලෙක්ට් වෙලා තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. එහෙම දීලා මෙතන මේක ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් වෙනවා පෙන්නනවා අපිට. එතකොට අපිට මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒකට කියන්න ඕනේ ඔයාලට thumbnail එකක් හදාගන්න ඕන නම් මේක ඔයා YouTube අප්ලෝඩ් කරනවා නම් ඔයාලට පුළුවන් මෙතන ඔයාලට ලස්සනයි කියලා හිතෙන තැනක් තියෙනවා නම් එතනින් මේ වීඩියෝ එක ස්ටොප් කරලා එතන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. වීඩියෝ එකේ ඔයා ස්ටොප් කරපු තැන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඉතින් ඔයාලට ඒක thumbnail එකක් විදිහට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම thumbnail එකක් කොහොමද Canva එකෙන් කියලා හදාගන්නේ කොහොමද කියලා කියනවා නම් ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනි ඔයා Canva එකේ home එකට ගිහිල්ලා මෙතන තියෙනවා සර්ච් කරන්න ඕනි මේ YouTube thumbnail කියලා. එහෙම nail කියලා සර්ච් කරමු අපි. එතන thumbnail කියලා සර්ච් කරාට පස්සේ අපිට එතන පෙන්නනවා YouTube thumbnail කියලා. 1280යි 720යි විදිහට තමයි පෙන්නන්නේ. ඒකේ size එක. ඉතින් අපි ඒක ක්ලික් කරලා අපි අර ස්ටොප් කරපු තැන ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න කියලා මම කිව්වනේ. එහෙම ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අපි මේ empty page එකේ paste කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒක එන්නේ. ඉතින් අපි ඊට පස්සේ මෙතන මේක උඩ එකපාරක් ක්ලික් කරලා එතකොට මෙන්න මෙතන මේ crop කරන්න පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙතන crop කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට crop කරන්න. මේ විදිහට crop කරලා මේක මේ page එකේ size එකට හදා ගන්න ඕනේ. ඉතින් ඔයාට මෙතන මොනවා හරි edit කරලා ඔයාට මේකේ මාතෘකාව හරිය මොකක් හරි ලියා ගන්න ඕන නම් ඉතින් ඒකත් ඔයාට මෙතන type කරගන්න පුළුවන්. එහෙම type කරගන්න නම් මෙතනට ගිහිල්ලා මෙන්න මේ text කියලා තැනක් තියෙන මෙන්න මෙතන මේ text කියන එකට ගිහිල්ලා add text දුන්නාට පස්සේ මෙන්න මෙතන එනවා. ඉතින් මෙතන අපි බෝබෝ කියලා කතාවක් නේ හැදුවේ. බෝබෝ කියන රැබිට් ගේ කතාවනේ හැදුවේ. ඉතින් අපිට මේ ලිටල් බෝබෝ වගේ එකක් දුන්නොත් මෙන්න මේ විදිහට හරි. ඉතින් මෙන්න මේ විදිහට හදන්න පුළුවන්.
එතකොට ඔයාට මේකේ වචන අකුරු ලොකු කරන්න බෝල්ඩ් කරන්න පුළුවන්. මේ විදිහට අකුරු ලොකු කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ මෙතනින් මේක අල්ලලා මේක උඩට කරගන්න ඕනේ. මේ හරිය තියාගමු මේක. ඉතින් මේක සිලෙක්ට් කරලා ඔයාට මේකේ මේ අකුරු වල කලර් එක වෙනස් කරන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මේක ඉෆෙක්ට් එකක් විදිහට මෙන්න මේ විදිහට දුන්නොත් මේ අවුට්ලයින් එකක් එක වැටෙනවා. මේ ඔයාලට පේනවා. ඉතින් මෙතන එක ඩිසයින් තියෙනවා. ඉතින් මේ මෙන්න මේ විදිහට කර්ව් හැඩයට තියන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ලිටල් බෝබෝ. ඒ කලර් එක ඕන චේන්ජ් කරගන්නත් පුළුවන්. මේ විදිහට ඕන විදිහකට ඔයාට හදාගන්න පුළුවන්. ලිටල් බෝබෝ. ඉතින් මේකේ ඔයාට ඔයාගේ channel එක mention කරන්න පුළුවන්. තව ඒ වගේ දේවල් ඔයාට මේකට ඇඩ් කරලා මෙතන ඩවුන්ලෝඩ් දෙන්න පුළුවන්. එතනින් මේ විදිහට ඩවුන්ලෝඩ් දීලා මේ විදිහට JPG හරි PNG හරි කියන දෙකෙන් එකක් සිලෙක්ට් කරලා මෙතන ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. හරි මෙන්න මේ විදිහට ඉතින් ඔයාට පුළුවන් කාටුන් channel එකක් පටන් ගන්න. මම මේ කියා දීපු විදිහට ඔයාට කාටුන් හදාගන්න පුළුවන්. ඉතින් ඒක song එකක් වෙන්නත් පුළුවන්, dialogue එකක් වෙන්නත් පුළුවන්, story එකක් වෙන්නත් පුළුවන්. මම මේ කියා දීපු විදිහට ඉතින් ඔයාට පුළුවන් මේ හදලා ඔයාගේ YouTube channel එකට upload කරන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙන්නම් මේ විදිහටම කාටුන් හදාගන්නේ කොහොමද කියලා PowerPoint වලින්. එතකොට ඔයාලට මේ විදිහට AI platform use කරන්න බැයි නම් මොකද මේක සීමිතයිනේ. නැත්තම් අපි මේ මුදල් ගෙවලා මේ platform එකේ එයාලගේ packages තියෙනවා. ඒක package එකක් buy කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඉතින් අපි මේක සීමිතව තමයි කාටුන් create කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම කියන්න ඕනේ PC එකක් අවශ්‍යම නැහැ මේකට. ඉතින් ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක නම් මම මේ කියා දීපු විදිහටම ඔයාට මොබයිල් ෆෝන් එකකිනුත් මේ විදිහට හදලා YouTube channel එක කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ උනේ. ඔයාට මේ වගේ වීඩියෝස් තව ගොඩාක් ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා තාමත් channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එක subscribe කරලා like කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට මේ වීඩියෝ එක complete කරගන්න ඕනි step ටික description box එකේ දාලා තියන්නම්. ඉතින් ඒ වගේම ඒ AI platform වලට අදාළ ඔක්කොම link ටිකත් ඒකට දාලා තියන්නම් description box එකට. ඉතින් ඔයාලට ඒ ටික copy කරලා ඔයාගේ notice එකක් ඔයාලට කොහේ හරි දාලා තියාගන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය වෙලාවට ගන්න. හරි එහෙනම් description box එකේ ඒ ටික තියෙනවා. ඔයාලා ඒ ටික note කරගන්න. ඉතින් අද ඔයා බලපු වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකකුත් දාලා ඔයාගේ අදහසත් comment එකක් විදිහට යටින් දාගෙන යන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරලාම තියාගන්න. ඉතින් මම මේ වගේම videos තව ඉදිරියට අරගෙන යනවා. ඔයාට money and platform ගැන ගොඩක් කියලා දෙන ඒවා. ඒ වගේම මම කියවන තව ලංකාවේ තියෙන අර courses වර්ග තියෙනවා ගොඩක්. ඒව ගැන හඳුන්වා දීමකුත් මම කරනවා. ඉතින් ඒ ඔක්කොම ඔයාට කියලා දෙනවා. ඒ කියලා දෙන ඔයාට දැනගන්න ඕන නම් ඔයා මගේ channel එක subscribe කරලා තියාගන්න. හරි. අදට එහෙනම් මම ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.